හායි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ A level chemistry paper එකේ තියෙන inorganic කොටස් එක නිතරම අහන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි ඔයාලා පාස් papers කරද්දී නිතරම දැකලා ඇති vanadium, chromium, manganese කියන මූලද්‍රව්‍ය තුනේ ඔක්සයිඩ් සාමාන්‍යයෙන් 3-4 තියෙනවනේ. කියන්නේ එක මූලද්‍රව්‍යයකට ඔක්සයිඩ් 3-4ක් සිලබස් එකේ තියෙනවා සාමාන්‍යයෙන්. මේ ඔක්සයිඩ් වල ලක්ෂණ ඔක්සයිඩ් වල ස්වභාවය කියන්නේ උභයෝගෝනීද ප්‍රබල දුබල ආම්ලික භාෂ්මික දුබල භාෂ්මික ඒ තත්ත්ව මොකක්ද ඒ සංයෝගයේ ඒ සංයෝගවල ඔක්සිකරණාංක ලියන්න මේ වගේ ප්‍රශ්න වල දැකලා තියෙයි. කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එක අවස්ථාවක දෙනවා වැනේඩියම් මූලද්‍රව්‍යයේ ඔක්සිකරණ අංක 4ක් සහ කියන්නේ වැනේඩියම් මූලද්‍රව්‍ය පෙන්වන විවිධ ඔක්සිකරණාංක 4 සඳහා උදාහරණ සංයෝග ලියලා කියන්නේ ඔක්සයිඩ් සංයෝග ලියලා ඒවයේ උභයගුණී ස්වභාව ආම්ලික භාෂ්මික ස්වභාව සඳහන් කරන්න කියලා. ඉතින් මේ වගේ එකකට තමයි මම අද කොහොමද මේ වැනේඩියම් ක්‍රෝමියම් මැංගනීස් කියන ටික මතක තියාගන්නේ කියලා දෙන්නේ. කියන්නේ මේ ඔක්සයිඩ් ටික සාමාන්‍යයෙන් මේ ටික මතක තියාගන්න නම් පාඩම් කරන්න ඕනේ. කියන්නේ වැනේඩියම් වල ඔක්සයිඩ් මේ ටික, ක්‍රෝමියම් වල මේ ටික, මැංගනීස් වල මේ ටික කියලා පාඩම් කරන්නේ නැතුව ලේසියෙන් අර තර්කකූලව කෙටි ක්‍රමයක් වගේ එකක් තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඉතින් මේකට ඇත්ත වශයෙන්ම මුලින්ම අපි බලන්න ඕනේ මොකද්ද? වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස් කියන ටික ආවර්තිතාවගුවේ තියෙන්නේ කොතනද කියලා. ඉතින් ඒකට මම මේ පෙන්නන්නේ අපිට ලැබෙන ආවර්තිතාවගුව විභාගෙදී මේ තියෙන්නේ 2024 එක්සෑම් එකට ලැබුණු ආවර්තිතාවගුව. ඉතින් මේ වගේ ආවර්තිතාවගුව ලැබෙන නිසා අපි එහෙම ආවර්තිතාවගුවේ තියෙන තැන්ම මේ මතක තියාගන්න ලොකු වෙහෙසක් කරන්න ඕනේ නැහැ මේ අන්තිම මොහොතේ. ඉතින් දැන් මේකේ තියෙන කාණ්ඩ තියෙනවනේ 1 2 3 4 කියලා අපි එන්නේ ටික දාගමු 1 2 3 4 5 6 කියලා මේ 18ක් වෙනකන් කාණ්ඩ තියෙනවා කියලා අපි දන්නවා. බලන්න මේ ටිකෙන් වැනේඩියම් ක්‍රෝමියම් මැංගනීස් තියෙන කාණ්ඩ තුන මොකක්ද කියලා. වැනේඩියම් තියෙන්නේ 5, ක්‍රෝමියම් 6, මැංගනීස් තියෙන්නේ 7 වෙනි කාණ්ඩේ. ඉතින් අපි මුලින්ම කොලයක් අරගෙන මේ වැනේඩියම් ක්‍රෝමියම් මැංගනීස් කියන තුන ලියාගන්න. ලියාගෙන දැන් මේ තියෙන කාණ්ඩ ටික තියෙනවනේ. දැන් අපි මේ ලියා ගන්නවා වැනේඩියම් ක්‍රෝමියම් මැංගනීස් තුන ලියාගත්තා. දැන් අපි බැලුවනේ අතන කාණ්ඩ මොනවද කියලා 5 6 7 කියන කාණ්ඩ තුනේ තමයි තියෙන්නේ. මේ මූලද්‍රව්‍ය තුන. එහෙනම් අපි දන්නවා මොකද්ද? මේ කාණ්ඩ තුනේ කියන්නේ මේ මූලද්‍රව්‍ය තුනේ වැඩිම ඔක්සිකරණ අංකය වෙන්නේ 5 6 7 කියන ටික තමයි. කියන්නේ මම මේ කෙටි ක්‍රමයක් කියන්නේ 5 6 7 කියලා මතක තියාගෙන කියන්නේ. මේ මූලද්‍රව්‍ය තුනේ තියෙන කාණ්ඩ තුනේ අංකය තමයි මේකට තියෙන ඉහළම ඔක්සිකරණ අංකය මේ ඔක්සයිඩ් වල. ඒක නිසා අපි මෙන්න මේ 5 6 7 කියන ටික අපි යටම තීරුවක කියන්නේ පොඩ්ඩක් ඉඩ තියලා උඩින් ටිකක් ලියා ගන්න. අන්තිමට ලියා ගන්න 5 6 7 කියලා ඔක්සිකරණ අංක ටික ලියා ගන්න. හරිද? වැනේඩියම් වල 5, ක්‍රෝමියම් වල 6, මැංගනීස් වල 7 කියලා ඔක්සිකරණ අංක ටික ලියා ගන්න. හරි දැන් අපි 5 6 7 කියලා ඉහළම ඔක්සිකරණ අංක තුන ලියාගත්ත මේ සංයෝග තුනේ. දැන් අපිට තියෙන්නේ ඉතුරු ඔක්සිකරණ අංක ටික ලියා ගන්න. මේකෙදී වැනේඩියම් වල يعني මේ මූලද්‍රව්‍ය තුනේම එක කියලා ඔක්සිකරණ අංකයක් මේ සංයෝගවල නැහැ. කියන්නේ අපි මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේකේ වැනේඩියම් වල 2 ඉඳන් 5 වෙනකන් ටික දාගන්න. 2 3 4 5 කියලා පිළිවෙලට දාගන්න. ඊට ක්‍රෝමියම් වලත් ඒ විදිහට 2 3 4 5 නැහැ. 5 නැහැ කියලා හොඳට මතක තියාගන්න. 5 ඔක්සිකරණ අංකයේ මේ මූලද්‍රව්‍ය ටිකේ තියෙන්නේ වැනේඩියම් වලට විතරයි. මේ මූලද්‍රව්‍ය තුනෙන් මේ අවස්ථාවේදී කියන ඔක්සිකරණ අංක මේ මතක තියාගන්න ඕනේ සංයෝග ටිකේ තියෙන්නේ 5 තියෙන වැනේඩියම්ට විතරයි ක්‍රෝමියම්ට නැහැ. මැංගනීස් වලටත් 2 3 4 5 නැහැ 6ක් දාගන්න. මේ මොකද 5 තියෙන්නේ වැනේඩියම්ට විතරයි කියලා මම දැන් කියවනේ. ඒ විදිහට මතක තියාගන්න පුළුවන් මේක ලේසි. මොකද දන්නවද නැත්තම් මෙහෙම කියන්නේ පිළිවෙලක් මතක තියාගත්තේ නැත්තම් මේ භාග ටිකම හරි අමාරුයි. කියන්නේ පහ මොකේද තිබ්බේ අරක මොකේද තිබ්බේ මේ ඔක්සිජන් අංකය මොකද්ද අර එහෙම කියලා පොඩ්ඩක් පැටලෙනවා. කියන්නේ අර මතකින් කියන්නේ ලිස්ට් එකක් වගේ මතක තියාගෙන ගියොත් එහෙම අර මූලද්‍රව්‍ය ටික පැටලෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. අර මේ වගේ පොඩ්ඩක් තර්කානුකූල කෙටි ක්‍රමයක් වගේ තිබ්බහම ඇත්තට මේක ලේසි.
හරි. ඊට පස්සේ බලමු දැන් වැනේඩියම්ගේ තියෙන සංයෝග. ඔක්සයිඩ්නේ අපි මේ කතා කරන්නේ. එතකොට වැනේඩියම් එක්ක තව ඔක්සිජන් සම්බන්ධ වෙලා තමයි මේ සංයෝග ටික හැදෙන්නේ. ඉතින් මේ හැදෙනකොට හැම වෙලෙම දැන් අපි මේ 2 3 4 5 කියලා දාලා තියෙන ඔක්සිකරණ අංකය වැනේඩියම් වල. එතකොට අපි බලන්න ඕනේ වැනේඩියම් ධන 2 වෙන්න නම් ඔක්සිජන් කීයද? මුලින්ම වැනේඩියම් ධන 2 වෙන්න නම් ඔක්සිජන් එකක් තිබ්බාම ඇති. එතකොට ඒක VO කියලා දෙනවා සංයෝගය. ඊට පස්සේ වැනේඩියම් ධන 3 වෙද්දී ඔක්සිජන් කීයක් තියෙන්න ඕනද එහෙනම්? වැනේඩියම් ධන 3 වෙන්න නම් ඔක්සිජන් 3කුයි වැනේඩියම් 2කුයි තියෙන්න ඕනේ. 4 වෙන්න නම් වැනේඩියම් 1යි ඔක්සිජන් 2යි තිබ්බාම ඇති. අනේ එතකොට මේ විදිහට ඔක්සිකරණ අංකයට ගැලපෙන විදිහට කියන්නේ වැනේඩියම් වල ඔක්සිකරණ අංකයට ගැලපෙන විදිහට අපි ඔක්සිජන් පරමාණු ගානක් දාලා මේ සංයෝගය තුලිත කරන්න ඕනේ. වැනේඩියම් 5ක් වෙන්න නම් ඔක්සිජන් 5කුයි දාන්න ඕනේ වැනේඩියම් 2කට. මේ විදිහටම තමයි ක්‍රෝමියම් වලටයි මැංගනීස් වලටයි ඔක්සිකරණ අංක මේවා කියන්නේ ඔක්සිකරණ අංකයට ගැලපෙන විදිහට සංයෝගය හදා ගන්න ඕනේ. කියන්නේ ඒක ලේසි කියන්නේ හදාගන්න කියන්නේ අපි අලුතින් සංයෝග හදනව නෙවෙයි. තියෙන සංයෝගය අර මේ කියන්නේ අපිට මතක තියාගන්න ලේසි තමයි අපි පොඩි මේ ක්‍රමයක් භාවිතා කරන්නේ. ඉතින් දැන් ඇත්තටම මේවා කියන්නේ සංයෝග කොහොමද එන්නේ ඔක්සිකරණ අංකයට අනුව මේවා අණු කොච්චර දාන්න ඕනේද? ඒවා මම මෙතනදි පැහැදිලි කරන්නේ නැහැ. මොකද විභාගෙත් කිට්ටුයි ඒවා දැන්ට ඔයගොල්ලෝ කියන්නේ ඉගෙනගෙන ඇති. මම මේක කෙටි ක්‍රමයක් වගේ තමයි ඉතින් කියලා දෙන්නේ. අර කියන්නේ පිළිවෙල මතක තියාගන්න විදිහ විශේෂයෙන්. ඒක නිසා අපි මේකේ සම්පූර්ණයෙන්ම දාලා අපි දැන් බලමු ඊළඟට අහන ප්‍රධාන ප්‍රශ්නයක් මොකද්ද? උභයගුණී සංයෝගය මොකක්ද? ආම්ලික භාෂ්මිකතාවය දක්වන්න. ඒ වගේ ප්‍රශ්න අහන නිසා අපි ඒක ගැන පොඩ්ඩක් දැන් බලමු. හරි අපි මුලින්ම මේ සංයෝග තුනේම උභයගුණී සංයෝග තුන බලමු. එතකොට අර උභයගුණී සංයෝග තුන ලකුණු කරගත්තාම ඊට ඉහළින් පහළින් තියෙන ඒවා මතක තියාගෙන කියන්නේ ඉහළින් පහළින් තියෙන ටික ආම්ලික භාෂ්මික කියලා ලකුණු කරගන්න ලේසි නිසා අපි මුලින්ම උභයගුණී සංයෝග තුන මතක තියාගමු. උභයගුණී සංයෝග තුන මතක තියාගන්න කෙටි ක්‍රමය තමයි 434. කියන්නේ දැන් මේ ටික පිළිවෙලට ලියාගත්තාම ඔක්සිකරණ අංකය 4 3 කියන්නේ වැනේඩියම් වල 4 ක්‍රෝමියම් වල 3 මැංගනීස් වල 4 එන ඔක්සිකරණ අංක සංයෝග 3 තමයි උභයගුණී 3. කියන්නේ මම ওই 3 ඒ ටික තමයි ඔය පොඩ්ඩක් සලකුණු කරගත්තේ. මේ ටික තමයි උභයගුණී සංයෝග 3 මේ මූලද්‍රව්‍ය තුනේ. එතකොට ඊළඟ ටික අපි බලන්න ඕනේ මොකද්ද ආම්ලික භාෂ්මික තෙන. දැන් ඔය අපි මේ මැද ලකුණු කරපු ටික උභයගුණීය සංයෝග ටික. හරි එතකොට අපි දන්නවා මොකක් හරි මූලද්‍රව්‍යයක ඔක්සිකරණ අංකය වැඩි වෙද්දී ඒකේ ආම්ලිකතාවය වැඩි වෙනවා. කියන්නේ භාෂ්මිකතාවයේ ඉඳලා ආම්ලිකතාවය වෙනකන් තමයි කියන්නේ ඔක්සිකරණ අංකය වැඩි වෙද්දී වැඩි වෙන්නේ. ආම්ලිකතාවය වැඩි වෙනවා. එතකොට මේකේ කියන්නේ අර පිළිවෙලක් තියෙනවානේ. මොකද්ද පිළිවෙල? සාමාන්‍ය ආම්ලිකතාවය වැඩි වෙන පැත්තට හැදුවොත් කොහොමද? ප්‍රබල භාෂ්මික, දුබල භාෂ්මික, උභයගුණී, දුබල අම්ල, ආම්ලික, ප්‍රබල අම්ල. ඔය විදිහට සාමාන්‍යයෙන් හැදෙන්නේ. එතකොට මේ ටිකේදී උභයගුණීට උඩින් එක්කෙනා දාන්න දුබල භාෂ්මික. උඩම එක්කෙනා භාෂ්මික. එතකොට උභයගුණීට පහ එක්කෙනා ආම්ලික. ආම්ලික එක්කෙනාට තව පහලින් තිබ්බොත් ප්‍රබල ආම්ලික වෙනවා. දැන් මෙතන මේ ටිකේ ප්‍රබල ආම්ලික ප්‍රබල භාෂ්මික මොකුත් නැහැ කියලා මතක තියාගන්න. දැන් මෙතන ක්‍රෝමියම් ඉන්නේ දෙවෙනි කෙනා උභයගුණී නේ උඩ එක්කෙනා ඉන්නේ ආ භාෂ්මික. යට දෙන්නෙක් ඉන්නවා. එතකොට දුබල ආම්ලිකයි ආම්ලිකයි. ඊළඟට මැංගනීස් වල බලන්න ඒකේ උඩක් දෙන්නෙක් ඉන්නවා යටත් දෙන්නෙක් ඉන්නවා. එහෙනම් උඩම එක්කෙනා භාෂ්මික ඊළඟට එක්කෙනා දුබල භාෂ්මික ඊළඟ මැංගනීස් 4 වෙනි ඔක්සිකරණ අංකය නම් උභයගුණීන් 6 වෙනි ඔක්සිකරණ අංකයේ තියෙන කෙනා දුබල ආම්ලික අන්තිමයා ආම්ලික. අර ඒ ටිකත් පොඩි රටාවක් තියෙන්නේ. ටිකත් මතක තියාගන්න හරිම ලේසි. ඒ රටාවත් ඒ කියන්නේ මේ ටිකට අර සංයෝග ටික ලියාගත්ත උභයගුණී සෙට් එක මතක තියාගත්තා නම් අනිත් ටික ඇත්තටම ලොකු මේක ප්‍රශ්නයක්ම නැහැ. ලේසියෙන් කරගන්න පුළුවන්. හරි මට හිතෙනවා මේක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. ඇත්තටම මම ලියපු විදිය පැහැදිලි නෑ. ඒක නිසා ඔයාලත් මේ වගේ පොඩ්ඩක් ලස්සනට නෝට් එකක් හදාගන්න. එතකොට ඕක කියන්නේ නෝට් එක පැහැදිලිව මේක අවබෝධයෙන් එක සැරයක් හැදුවාම ওই ටික හොඳට මතක හිටිනවා. පොඩි සිද්ධාන්ත කියන්නේ තාර්කික ක්‍රමයක් නිසා ඒක.
එහෙනම් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. ප්‍රයෝජනයක් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න. පැහැදිලි තැනක් තියෙනවා නම් මං උත්තර දෙන්නම්. එහෙනම් වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් තැන්කියු. විභාගෙට good luck කියලා මං සුබ පතනවා.